එක්දහස් 1971 ජූලි 20 තිරගත වෙනවා සිංහල සිනමාවේ අති ජනප්‍රියම වාංජමය චිත්‍රපටය. ඒ තමයි හතර දෙනාම සූර්යෝ. හතර දෙනාම සූර්යෝ චිත්‍රපටය සිංහල සිනමාවේ සුවිශේෂී නිර්මාණයක්. හතර දෙනාම සූර්යෝ චිත්‍රපටයේ ගානි ෆොන්සේකා, විජය කුමාරතුංග, මාල්නි ෆොන්සේකා සහ ශ්‍රියානි අමරසේන, ඇන්තනි සී පෙරේරා, සේනාධිර රූපසිංහ, අග්‍රා සජීවනී, බන්දු මුණසිංහ, තලතා ගුණසේකර, එම්.එස්. ප්‍රනාන්දු, පර්ල් වාසුදේවි, ලයනල් දර්ණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න, වෛජයන්ති මාලා ඇතුළු නළුලියන් රාශියක් රඟපෑපු හතර දෙනාම සූර්යෝ සිංහල සිනමාවේ හොඳම වාංජ චිත්‍රපටය විදිහට අදටත් සලකන්න පුළුවන් චිත්‍රපටයක්. සූර්යෝ නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරුවේ නීල් රූපසිංහ. ඒ සමුද්‍රා චිත්‍රපට වෙනුවෙන්. නීල් රූපසිංහගේ දෙවැනි චිත්‍රපටය තමයි හතර දෙනාම සූර්යෝ. මේ චිත්‍රපටයේ කතාව ධර්මසිරි ගමකේගේ. දෙබස් ආර්යරත්න කහවිට තිර රචනය කරුවේ නීල් රූපසිංහ සමග ලෙනින් මොරායස්. කැමරා අධ්‍යක්ෂකවරයා වුණේ ලෙනින් මොරායස්. සංස්කරණය WD.K. රූබන්. වේශ නිරූපණය කරුවේ K. සුබ්බයියා. නැටුම් හෙලන් කුමාරී. සංගීතයේ PLA සෝමපාල. පද රචනය කරුණාරත්න අබේසේකර සමග MS ප්‍රනාන්දු. ගායනා කෙරුවා HR ජෝතිපාල, MS ප්‍රනාන්දු, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල. මේ චිත්‍රපටයේ එන හරි ජනප්‍රිය ගීත තමයි ආදර නීලසිනා. මේ සඳහා පෙනී සිටියේ විජය මාල්නිය. ඒ වගේම කොඩිගහ යට උපන්නේ නමගිය තැනකි රටේ. මේ ගීතය අදටත් අති ජනප්‍රිය සිංහල සිනමා ගීතයක්. මේ චිත්‍රපටය සඳහා පෙනී සිටිය ගානි ෆොන්සේකා, විජය කුමාරතුංග, සේනාධිර රූපසිංහ, ඇන්තනි සී පෙරේරා, ශ්‍රියානි අමරසේන. හතර දෙනා සූර්යෝ ගාමිණි මර්දාන ඇතුළු සිනමා රාශියක තිරගත කිරීම අනුභවපු චිත්‍රපටයක්. හතර දෙනා සූර්යෝ ගානි ෆොන්සේකාගේ පෙම්වතිය ලෙස රඟපෑවේ ශ්‍රියානි අමරසේන. විජය කුමාරතුංගගේ පෙම්වතිය ලෙස රඟපෑවේ මාල්නි ෆොන්සේකා. සේනාධිර රූපසිංහගේ පෙම්වතිය ලෙස අග්‍රා සජීවනී රඟපෑවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ඇන්තනි සී පෙරේරා සමග බාබ්‍රා ප්‍රනාන්දු පෙනී සිටි රත්තරනේ රන් කිරිලිය කියන ගීතයත් හරි ජනප්‍රිය ගීතයක්. මේ චිත්‍රපටයේ සියලුම ගීත අදටත් රස විඳින්න පුළුවන් උපරිම රසාස්වාදය තියෙන සිනමා ගීත. ඒ වගේම මේ චිත්‍රපටයේ තවත් ගීතයක් තිබ්බා මේ දැස මගේ පින්වන්තයි කියන ගීත. මේ සඳහා පෙනී සිටියේ විජය මාල්නි. මේ ගීතයත් ගායනා කරුවේ HR ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක. හතර දෙනා සූර්යෝ සිංහල සිනමාවට වෙනස්ම ආරක ආකෘතියක් ගෙනාවු සිංහල චිත්‍රපටයක්. රැකියා නැති නාගරික පන්තියේ තරුණයන් හතර දෙනෙකු මුහුණ දෙන අපූර්ව අත්දැකීම් රාශියක් ඇතුළත් මේ චිත්‍රපටය. ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු සිංහල චිත්‍රපටයක්. මොකද මේ වගේ චිත්‍රපට අද හැදෙන්නේ නැහැ. මේ චිත්‍රපටයේ නීල් රූපසිංහ සමග උපරිම දායකත්වය ලෙනින් මොරායස් ලබා දීලා තියෙනවා. ඔහු තමයි මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා දුන්නේ.